නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා තව තවත් ලංවෙලා ආදරෙයි මිමිනුවා. මම ප්‍රාර්ථනා මේ මගේ කතාව. කලින් කොටසෙදී ආර්යන් වැව්තාවුල්ලේ ඒ රන්වන් හැන්දෑවෙදි මගේම රූපය ඇඳපු අසිරිමත් සිතුවමක් මට තෑගි කළා. එයා ගැන මගේ හිතේ තිබුණේ පුදුමාකාර ගෞරවයක් වගේම එයා ඇත්තටම මගේමද කියන ඒ හැඟීම විතරමයි. ඉතින් මම එදා හවස ආර්යන් එක්ක සෞන්දර්ය පීඨයේ පරණ රඟහලට ගියේ හරියට සුරංගනා කතාවක පිටුවක් ඇතුළට ගියා වගේ. හෝල් එක පුරාම තිබුණු අඩාඳුර අස්සෙන් එයා ස්ටේජ් එක උඩට නැගලා එකම එක ලයිට් එකක් විතරක් පත්තු කළා. ඒ එළිය එයාගේ මූණට වැටෙනකොට මට හිතුනේ මම දකින්නේ දෙවි කෙනෙක්ව කියලා. ප්‍රාර්ථනා මම ඔයාට දෙයක් පෙන්වන්නම්. එයා කිව්වා. එයා රඟපාන්න පටන් ගත්තා. ඒ රඟපෑමක් විතරක්ම නෙවෙයි. එයා වේදිකාව පුරා ඇවිදින හැම පියවරකදීම මගේ හදවතේ තාලය වෙනස් වුණා. එයාගේ ඇස් වලින් කඳුළු බිඳුවක් වැටෙද්දි මට දැනුනේ මගේ පපුව පිච්චිලා යනවා වගේ. එයාගේ ඒ රංගනයේ කොච්චර ප්‍රබලද කියනවා නම් මුළු හෝල් එකම මල් සුවඳින් පිරීලා තරු අහසක් ස්ටේජ් එක උඩ පාත් වුණා වගේ මට පෙනුනේ. මම ඒ අඳුරේ වාඩි වෙලා මගේ හුස්ම පවා අමතක වෙලා එයා දිහාම බලාගෙන හිටියා. මගේ හීන කුමාරයා මගේ ඇස් ඉස්සරහා මැජික් එකක් පෙන්නනවා. එයා රංගනය නතර කරලා ස්ටේජ් එකෙන් බැහැලා මගේ ළඟටම ආවා. එයාගේ සුවඳ මගේ හුස්ම අස්සෙම රැඳුණා. මට හිතුනේ මේ ලෝකේ තියෙන හැම ලස්සන සින්දුවක්ම එකපාර මගේ කන් අස්සේ රැවුදෙනවා කියලා. එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන මගේ හදවත පසාරු කරගෙන යන ස්වරයකින් මෙහෙම කිව්වා. හැමෝම දකින්නේ මගේ මේ රංගනය විතරයි. ඒත් මේ හැම රංගනයක් ඇතුළෙම ඉන්න ඒ ප්‍රධාන නිළිය කවුද කියලා කවුරුත් දන්නේ මම මගේ ඇස් දෙක පියාගත්තේ ඒ බැල්ම දරා ගන්න බැරුව. කවුද ඒ? මම හීන් හඬින් ඇහුවා. ආර්යන් hina වුණා. එයා ඒ hinaවෙන් මගේ මුළු ලෝකෙම එළිය කරා. එයා එයාගේ සාක්කුවෙන් පරණ උණු රත්තරන් පාටින් දිලිසෙන පුංචි යතුරක් අරන් මගේ අල්ල උඩින් තිබ්බා. මේ යතුර මගේ ජීවිතේ වටිනාම රහසක් තියෙන පෙට්ටියක යතුරක්. ඒක මම ලයිබ්‍රරි එකේ පරණම පොත් රාක්කයක් අස්සේ හංගලා තියෙන්නේ. ඔයාට පුළුවන් දෙයක හොයාගන්න. එයාගේ ඇඟිලි තුඩු මගේ අල්ලේ ගෑවුණා. මගේ මුළු ඇඟ පුරාම අමුතු සතුටක් එක්ක කිටි කැවෙන හැඟීමක් විහිදිලා ගියා. එයා මාව මහා අභිරහස කතරමං කරලා ආයෙත් අඳුරේ මැකිලා ගියා. මම මගේ අතේ තිබුණු ඒ සීතල යතුර පපුවට තුරුළු කරගත්තා. ආර්යන් මට යතුරක් දීලා තියෙන්නේ එයාගේ පෙට්ටියක නෙවෙයි. මට දැනුනේ එයා මගේ හදවතේ දොරවල් එකින් එක අරින්න හදනවා කියලා. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ මොනව ඇද්ද? එයා මාව මේ වගේ අමුතු අභියෝගයකට දැම්මේ ඇයි? ඉතින් හෙට මම ලයිබ්‍රරි එකට යන්නම ඕනේ. මගේ හේන කුමාරයා මට දුන්නු ඒ රහස හොයාගන්න. නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා